යාළුවනේ ඔයාලට කවදාහරි කවුරු හරි අසභ්‍ය වචන වලින් බැනවදිද්දී නැතිනම් පාරේ යනකොට වැඩ කරන තැනදී අසාධාරණ විදිහට දෝෂාරෝපණය කරද්දී ඒ වෙලාවෙම කේන්තියෙන් පිපිරෙන්න තරම් හිතලා තියනවාද? අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒ වෙලාවට පෙරලා බනින එක. නැතිනම් තරහ ගන්න එකනේ. හැබැයි ඔයාලා හිතලා තියනවාද කවුරු හරි අපට කරන අපහාසයක් බැනුමක් සත පහකටවත් ගණන් ගන්නේ නැතුව තමන්ගේ හිතේ තියෙන සැනසීම චුට්ටක්වත් නැති කරගන්නේ නැතුව ඒ බැනුම එකපාරටම බැනපු කෙනාගේ පිටින්ම යවන අපූර්ව රහසක් තියෙනවා කියලා. අද අපි කතා කරන්න යන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඊටාම ප්‍රායෝගික ඕනෑම කෙනෙකුගේ මොළයට සහ හදවතට එකසේ දැනෙන අපූර්ව දේශනාවක් ගැන. ඒ තමයි අක්කෝසක සූත්‍රය. අසභ්‍ය වචනයෙන් බැනවැදුණු කෙනෙක්ට භාග්‍යතුන් වහන්සේ මුළු ලෝකයටම වටිනා පාඩමක් උගන්වමින් දීපු ඒ විස්මිත පිළිතුර මොකක්ද කියලා අද අපි බලමු. මේ සිදුවීම වෙන්නේ රජගහ නුවර වේළුවනාරාමයේ ආශ්‍රිතවයි. ඒ කාලේ හිටියා භාරද්වාජ ගෝත්‍රයට අයත් බමුණෙක්. එයාගේ නම අක්කෝස භාරද්වාජ. මේ බමුණාගේ පවුලේ හිටපු තවත් බමුණෙක් ගිහිගේ අතෑරලා ගිහින් භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වුණා කියලා ආරංචි වෙනවා. මේක ආරංචි වුණාම අක්කෝස බමුණාට මහා කෝපයක් ඇති වෙනවා. ඔහු තරහෙන් අසතුටු සිතින් පිපිරිමින් කෙලින්ම දිව යනවා භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි තැනට. ගිහින් භාග්‍යතුන් වහන්සේට ඊටාම අසභ්‍ය පරුස කුණුහරුප වචන වලින් ආක්‍රෝෂ පරිභව කරන්න බනින්න පටන් ගත්තා. හිතලා බලන්න ලෝකේ පහළ වූ උතුම්ම ශාස්ත්‍රූන් වහන්සේටයි මේ විදියට අසභ්‍ය වචනෙන් බනින්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ චුට්ටක්වත් කෝප වුණේ නැහැ. උන්වහන්සේ ඊටාම ශාන්තව නිදහස් සිතින් මේ සියල්ල අසාගෙන සිටියා. බමුණා බැනලා ඉවර වුණාම භාග්‍යතුන් වහන්සේ ඊටාම කරුණාවෙන් මෙහෙම අහනවා. බමුණ, මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. තමන්ගේ නිවසට නෑදෑයෝ, යාළුවෝ, අමුත්තෝ එන වෙලාවල් තියෙනවා නේද? බමුණා කියනවා, "ඔව්, ඇතැම් දවස්වලට අපේ ගෙදරට අමුත්තෝ එනවා." එතකොට බමුණ, ඔබ ඒ අමුත්තන්ට කන්න බොන්න රස කැවිලි පිළියෙල කරලා දෙනවද? එතකොට බමුණා කියනවා, "ඔව්, මම ඒ එන අමුත්තන්ට කෑ යුතු, බුදිය යුතු, රස විඳිය යුතු දේවල් සංග්‍රහ කරනවා." එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා මෙන්න මේ තීරණාත්මක ප්‍රශ්නය. "ඉඳින් බමුණ, ඔබ දෙන ඒ කෑම බීම සංග්‍රහයන් ඒ පැමිණි අමුත්තන් පිළිගන්නේ නැතුව ප්‍රතික්ෂේප කළොත් ඒ කෑම බීම අයිති වෙන්නේ කාටද?" එතකොට බමුණා කියනවා, "එහෙම අමුත්තන් ඒ දේවල් බාරගත්තේ නැතිනම් ඒ සියල්ල අයිති වෙන්නේ අපිටමයි. ඒක අපේම තමයි." අන්න ඒ මොහොතේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා, "බමුණ, අන්න ඒ වගේ තමයි. කාටවත් ආක්‍රෝෂ නොකරන, කිසිම කෙනෙක් එක්ක කෝප නොවන, රණ්ඩු සරුවල් නොකරන අපට ඔබ මේ අසභ්‍ය වචනයෙන් බැනවැදුණා. ඔබ දුන්නු ඒ කිසිම අසභ්‍ය වචනයක්, බැනුමක් අපි බාරගන්නේ නැහැ. අපි ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අමුත්තා බාර නොගත්ත කෑම බීම වගේ ඔබ කියපු ඒ සියලු අසභ්‍ය වචන, බැනුම් ඔබ ළඟම ඉතිරි වෙනවා. ඒ සියල්ල අයිති ඔබටමයි." ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ තවත් එක මහා තාර්කික සත්‍යයක් පෙන්වා දෙනවා. "බමුණ, යම් කෙනෙක් Tamanට බනිනකොට පෙරලා බනිනවා නම්, Tamanට කෝප වෙනකොට පෙරලා කෝප වෙනවා නම්, රණ්ඩු වෙනකොට පෙරලා රණ්ඩු වෙනවා නම්, ඒ දෙන්නාම කරන්නේ එකතු වෙලා එකම කෑම වේල අනුභව කරනවා වගේ වැඩක්. දෙන්නම එකම තත්ත්වයට වැටෙනවා. නමුත් අපි ඔබත් එක්ක එකතු වෙලා ඒ අසභ්‍ය බැනුම් වළඳන්නේ නැහැ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ඒ සියලු පව, සියලු අසහනිය ඔබටමයි." මේ කතාව අහලා ආක්කෝස බමුණා ටිකක් වික්ෂිප්ත වෙනවා. ඔහු අහනවා, "රජතුමා ඇතුළු මුළු පිරිසම කියන්නේ ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. නමුත් ඔබ වහන්සේටත් කේන්ති යනවා නේද?" කියලා. එවිට භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. "මනාකොට සිත දමනය කළ, සමබරව ජීවත් වෙන, සත්‍ය අවබෝධ කරගෙන සංසුන් වූ, කෝපය දුරු කළ රහතන් වහන්සේ නමකට කෝපයක් කියන්නේ කොහෙන් එන දෙයක්ද? උන්වහන්සේලා තුළ කෝපයක් නැහැ. යම් කෙනෙක් Tamanට කෝප වෙන කෙනාට පෙරලා කෝප වෙනවා නම්, ඒක ඉන්නේ කෝප වන පුද්ගලයාටමයි පව සහ අසහනය එකතු වෙන්නේ. නමුත් කෙනෙක් Tamanට කෝප වෙද්දී පෙරලා කෝප නොවී සිටිනවා නම්, එයා ජයග්‍රහණය කරන්න ඉතා අමාරු මහා සංග්‍රාමයක් ජය ගන්නවා.
යම් කෙනෙක් අන් අය කෝපයෙන් ඉන්න බව දැනගෙන සිහියෙන් යුතුව ඉවසනවා නම් ඔහු Tamanටත් අනික් කෙනාටත් කියන දෙදෙනාටම යහපත සහ ආරක්ෂාව සලසා දෙනවා. මෙසේ Tamanටත් අන් අයටත් දෙදෙනාටම හිත සලසමින් ඉවසන උතුම් පුද්ගලයා දිහා බලලා ධර්මය නොදන්නා මෝඩ ජනයා හිතන්නේ ඔහු බියගුල්ලෙක් එහෙමත් නැතිනම් අසරණ මෝඩයෙක් කියලා. මේ බුද්ධ දේශනාව ඇසූ සැනින් අක්කෝස බහරජ්වාජ බමුණාගේ සිතේ තිබුණු සියලු මානයන් කෝපයන් මුළුමනින්ම දුරු වී යනවා. ඔහු මහා ශ්‍රද්ධාවකට පත් වෙනවා. බවත් ගෞතමයන් වහන්සේ ඊතා මැනවි යටිකුරු කරලා තිබුණු දෙයක් උඩුකුරු කළා වගේ වසා තිබුණු දෙයක් විවෘත කළා වගේ මම්මුලා වූ කෙනෙකුට නිවැරදි පාර කිව්වා වගේ අන්ධකාරයේ පහනක් දැල්ලුවා වගේ ඔබ වහන්සේ මට සත්‍ය අවබෝධ කර දුන්නා. මම බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා. මටත් මේ උතුම් ශාසනයේ පැවිද්ද සහ උපසම්පදාව ලබා දෙන තේක්වා කියලා ඉල්ලා සිටියා. භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි බව සහ උපසම්පදාව ලබන අක්කෝස බහරජ්වාජ හිමියන් ගණයාගෙන් වෙන්න අප්‍රමාදීව වීරයෙන් නිවන උදෙසාම සිත මෙහෙවමින් භාවනා කරනවා. නොබෝ කාලයකින් උන්වහන්සේ ගිහිගෙයින් නික්ම අරමුණු ඉෂ්ට කර ගනිමින් සියලු කෙලෙස් නසා උතුම් අරහත් ඵලයට පත් වෙනවා. බලන්න යාළුවනේ, අසභ්‍ය වචනයෙන් බනින්න ආපු මහා ක්‍රෝධකාරී බමුණෙක්ව භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ අසමසම ඉවසීමෙන් සහ ප්‍රඥාවෙන් මහා රහතන් වහන්සේ නමක් බවට පත් කළ ආකාරය අපේ එදිනෙදා ජීවිතයේදීත් කවුරු හරි අපට බැන්නොත් අපහාස කළොත් ඒක බාර නොගෙන ඉන්න අපට පුළුවන් නම් ඒ බැනුම කියපු කෙනා ළඟම ඉතිරි වෙනවා. කෝපයට කෝපයෙන් උත්තර නොදී ඉවසන එක තරම් මහා ජයග්‍රහණයක් තවත් නැහැ. නහි වේරේන වේරානි සම්මන්තිජ කුදාචන අවේරේනත සම්මන්ති ඒස ධම්මෝ සනත්තනෝ. තේරුම මේ ලෝකයේ කිසිම කලෙක වෛර කිරීමෙන් නම් වෛරයෝනු සංසිඳති. අවෛරයෙන්ම ඒ කියන්නේ මෛත්‍රියෙන්ම වෛරයෝ සංසිඳති. මේ සදාතනික වූ ස්වභාවික ධර්මතාවයකි. ඔබ සැමටම තෙරුවන් සරණයි.